සුබම සුබ දවසක් එයා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලෝ හැමෝටම. ඔන්න ඉතින් අද අපි යනවා හරිත කන්දේ කැම්පින් එකට. උදේන්ම ඔන්න අපි පිටත් වෙන්නේ බොගවන් තලාවට. බොගවන් තලාවේ ඉඳන් පයින් තමයි අපි මේ ගමන යන්න පිටත් වෙන්නේ. ඉතින් ලස්සන දේවතුන් නැත්තේ ඔන්න ඔහොම අපි ඉස්සරහට යන විදිය ඔයාලත් ටිකටම බලන් ඉන්නකෝ. ඔන්න බලන්නකෝ හරිම ලස්සනයි නේද? එයාල තේදලු කඩනවා. බලන්නකෝ පොඩ උඩට යද්දී දෙපැත්ත ලස්සනට පේන විදිහ. ඉතින් මං හිතනවා මේක ඔයාලත් දන්න ට්‍රේල් එකක්. අපි ඇත්තටම යන්නේ බොගවන් තලාවේ ඉඳන් හරිත කන්දේ කැම්ප් කරලා ඊළඟ දවසේ ඩයගමින් මේ ට්‍රේල් එක නවත්තන්න. ඔන්න බලන්නකෝ ළමයි. ඔන්න අපි දන්නේම නැතුව හරිත කන්ද ගාවට ඇවිල්ලා. මේ නම් අපි දැන් යන්නේ දවල්ට කන්න. ඔන්න අපි කැම්ප් කාලා හරිත කන්ද පාමුලට ආවා. ඔයාලා කැමති නම් කන්ද උඩට නගින්න නැතුව මෙතනත් කැම්පින් කරන්න පුළුවන්. බලන්න මෙතන ලස්සන මේ හරියේ ගොඩනැගිලි ටිකක් ඉන්නවා. හැබැයි කැම්පින් සයිට් දෙක තුනක්ම මේ හරියේ තියෙනවා. මෙතන ටිකක් පහළින්ම ඔයාලට වොෂ්රූම් පාසුකනුත් හදලා දීලා තියෙනවා. ඉතින් අපි එතන ටිකක් වෙලා ඉඳලා ඔන්න ඔහොම හෙමින් කන්ද මුදුනට නගින්න පිටත් වුණා. කන්ද නැගලා ඉවර වෙද්දී මට මතක විදියට පහමාරට 6ට විතර ඇති. බලන්නකෝ දෙපැත්තේ view එක ලස්සන පේන විදිහ. ඇත්තටම කන්ද මුදුනට නැංගට පස්සේ ඇඟේ පතේ තිබ්බ මහන්සියට මොනව වුණාද කියන්න මමවත් දන්නේ. ඒ තරමට ලස්සන. බලන්නකො සන්සෙට් එක. ඇත්තටම මට නම් වචන වලින් කියාගන්න බැරි තරම් හැඟීමක් ආවා. ඉතින් ඔන්න ඊට පස්සේ අපි කැම්පින් ටෙන්ට් එක ගහලා උච්ච කිනිමලයකට පත් කරලා රැට කෑම නම් එතන හැදුවේ නෑ. අපි පහලින් අරන් ආවා. ඉතින් ඔතන උච්ච සින්දුවක් කියලා අපි රෑ නිදාගන්න. ඉතින් දෙවෙනි දවසේ මොකද උනේ කියලා බලන්න මේ වීඩියෝ එකේ part 2 ඔයාලට බලන්න වෙනවා. මම ඒක වෙනම දාන්නම්. good night ළමයි.